Hiru FM Morning Show. වාසනාවට පචයක්. එක්දස් 900 බරි ගණන් වල ඊයේ දවසේ තමයි මේ කතාව සිද්ධ වුණේ. කතාවේ නායකයා දත් දොස්තර කෙනෙක්. ටිකටම අපිත් එක්ක හිටියොත් මේ පචේ ඕගොල්ලන්ට දැනගන්න පුළුවන්. The Who speaking. Hello. ડોક્ટર. ඔව්. අනේ ડોක්ටර් මගේ දත් කක්කම අරගෙන ડોක්ටර්. දාලා හිතනවද? අනේ ඔව්. ඔයාලා පේනවද මේ ඒ දත ඩ්‍රග්ස් ඇන්ටිබයොටික් ස්ටාර්ට් කළේ නැද්ද? ඔව් වාහනේ ස්ටාර්ට් කළා. මොකද? බේත් ටික ස්ටාර්ට් කළාද? අනේ නෑ ડોක්ටර් තාම බෙහෙත් ස්ටාර්ට් කළේ නෑ. කොහේ මල්ලි ඉන්නවද? අයියෝ මල්ලි ගියා ડોක්ටර් තව දතක් ගලවන්න. හරි දැන් ඔයා බේත් පටන් ගත්තද? බෙහෙත් ලාවට ගත්තේ බුදු අම්මෝ දත ડોක්ටර්. බේත් ටික පටන් ගත්තද? එක පැත්තයි ගත්තේ ડોක්ටර්. බේත් එකක් බොන්න නෙමෙයි බේත් જાති කීපයක් තියෙනවනේ බොන්න. ඒ ඔක්කොම ටික එක සැරේ බොන්න ඕනේ. අයියෝ එතකොට හරියයිද ડોක්ටර්? ඉතින් බේත් දුන්නේ ඒකට නැත්නම් ඉතින් මොනවටද බේත් දුන්නේ? එහෙනම් ඔයා කිව්වේ ඒ වෙලාවෙම හරියයි කියලා. ඒ වෙලාවෙම හරියන්නේ කියන්නේ ඉතින් එහෙම හරියනවා අර මේ හරියට මෙයා දෙවියන් ආසේ හරි මහා බ්‍රහ්මයා හරි නම් දත ගලවලා අයින් කළා නම්. ඒ ලෙන්නව නෙවෙයි ඔයානේ මගේ දත ගලවුව ડોක්ටර්. ඒ දුන්න බේත් ටික ඔක්කොම එකට ගන්න ඕනේ. බේත් කරල් જાති 3ක් 4ක් දීලා තියෙන්නේ. 4ම ගන්න එක සැරේට. එක જાතියක් විතරක් අරගෙන බෑ. තේරුණාද? ඒ බේත් જાති ඔක්කොම ගන්න. දැන් ඔයාලට කිව්වනේ එකක් කරලක් එක ගානේ පැය 3න් 3ට පෙත්තක් එක ගානේ පැය 3න් 3ට කියලා විස්තර කළානේ. ඒ ටික ඔක්කොම අරගන්න. අරගෙන ඉවරලා ඊට පස්සේ ඔයා ගත්තා නේද පොන්සන් කියලා 500 මිලිග්‍රෑම්ස් පෙත්තක් ගත්තා නේද ඊයේ? මතක නෑනේ. මොකද? මතක නෑනේ ඒ පෙත්ත. මතක නැහැ කියන්නේ? මතක නැහැ කියන්නේ මතක නැහැ. දැන් ඊයේ ඔයාට ඊයේ බේත් වගේක් ගන්න කියලා කිව්වා නේද? නෑ කවුද කිව්වේ? ඊයේ ඔයාට බේත් වගේක් ගන්න කියලා කිව්වා නේද? ඊයේ කරලොයි බේත් පෙත්තෝපි පටන් ගත්තා නේද? අයියෝ මතක නෑ ඒ පෙත්ත. ඉතින් මටද මතක තියෙන්නේ? අනේ ડોක්ටර් දත පණුව කාලෙන්න මෙච්චර අමාරු. ඔයා මොනවද කතා කරන්නේ? දැන් දත ගලවලානේ තියෙන්නේ. කාගෙන් ආවද ડોක්ටර් මගේ කසය බහ ගලවුවා. අනේ දෙදෙනා ડોක්ටර්. ඉතින් හරි ඒකට තමයි බේත් දීලා තියෙන්නේ. බේත් බොන්න නැතුව ඉතින් මම මෙහෙ ඉඳලා කොහොමද ඔයාගේ මේව කරන්නේ? බේත් දෙන්නේ බේත් බොන්නනේ. බේත් බොන්න නැතුව ඉතින් කැක්කුම අඩු වෙනවනේ. ඔයා කතා කරලා කියන්නේ මල්ලිට කතා කරලා මට කෝල් එකක් දෙන්න කියලා. ඔයාට කතා කරලා ඔයාලට තේරෙන්නේ නැහැ. මල්ලිට කියන්න මට කෝල් එකක් දෙන්න කියලා. ડોක්ටර් කියන්න. දත්තට දත් කීයක් තියෙනවද? වාසනාවට පචයක්. අපි හිරු FM කියලා ඒගොල්ලන්ට කියන්න අපිට උවමනා වුණා. ඒ වුණාට දත් දොස්තර ඊට ඉස්සෙල්ලා ෆෝන් එක තිබ්බා. මාර වැඩේ. ආයි දවසක අපි හම්බ වෙමු. වාසනාවට පචයක්. Hiru Who speaking අංශයේ ඉදිරිපත් කිරීමක්. Hiru FM Morning Show.